අද මේයි 5 වෙනිදා මම දැන් ඉන්නේ මේ 5 minute low time frame එකේ අපේ වීඩියෝ සෙෂන් එක quite your job in 90 days කියන ICT ලගේ ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලෝ දන්න හැටියට අපේ time frame එක මම මාක් කරනවා 11ත් 9:30ත් අතර. හරි 9:25 උන් පටන් ගත්ත ගමන්ම මාක් කරමු. මම ඉන්නේ එතකොට හයි එක මෙතන මාක් කරමු. right sessions ටික පොඩ්ඩක් දාගත්තා. අපි low එක මාක් කරන එක දැන් කොතනද අපි low එක ගන්නෙ? අපි chart එක හැදිලා තියෙන හැටි පොඩ්ඩක් බලාගෙන යන්. දෙන්න ගන්න බෑ. දෙන්න ගත්තා. right මෙහෙම ගියා අපි ඊට පස්සේ ඕම උතනින් අර ගන්න පුළුවන් අපිට උඩටම මේකෙදි කලර්ස් බලන්නේ නැහැ. හරි කලර්ස් බලන්නේ නැහැ. එතකොට මෙතන right එතකොට අපිට මේ ওই විදිහට තමයි අපිට chart එක හැදිලා තියෙන්නේ. එතකොට ලන්ඩන් සෙෂන් එක ඉවර වෙන්නේ නැහැ ඇත්තටම. ලන්ඩන් සෙෂන් එක ඇතුලේ නිව්යෝර්ක් සෙෂන් එක පටන් ගන්නකොට 6 හයි එකක් හැදිලා තියෙනවා. ඒත් අපි ඒක ගන්නවා අපේ 9:30 වලට ඉස්සෙල්ලා හයි කියන එකට. right ඊට පස්සේ අපිට පොඩි challenge එකක් තියෙන්නේ අපේ 9:30 වලට ඉස්සෙල්ලා lower point එක මාක් කරගන්න එක. එතන අද පොඩි challenge එකක් තියෙනවා. දැනටමත් මොකද උඩ එක ගත්තොත් එතන දැනටමත් cross වෙලා අපිට මෙතන ගන්න පුළුවන්. නමුත් technically අපි මොකටද එතන ගන්නෙ? එම අවශ්‍යතාවයක් නැහැ. right අපිට මෙතනත් ඕනනම් ගන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට මෙතන ගන්න technically ගන්න පුළුවන්. මම ඔයගලන්ට පරණ ඒවා කියලා ඇති අපිට දුර මේ දෙක අතර. නමුත් මෙතන හොඳට පැහැදිලිව හයි එක ලෝ එක මෙහා පැත්තේ කැන්ඩල්ස් වලින් මාක් වෙලා තියෙන නිසා අපි උතන තියෙන උඩේ එක අරගමු. right ඊට පස්සේ අපි බලමු අද ට්‍රේඩ් එකක් තියෙනවද මොකද්ද කියලා. මොකද දැනට මම මේක ක්‍රොස් වෙලා ගිහිල්ලා මොකද කලර් එක පොඩ්ඩක් වෙනස් කරගන්න. right එතකොට දැන් අපි යන්න ඕනේ ක්‍රොස් වෙලා already ක්‍රොස් වෙලා ගිහිල්ලා තියෙන නිසා මේ දෙක ඩිලීට් කරගෙනම අපි යන් 1 minute time frame එකට මොකද වෙලා තියෙන්නේ බලන්න. මෙන්න මෙතන දැන්දි ක්‍රොස් වෙලානේ ඒ නිසා. right මම ආව 1 minute එකට 1 minute එකේ දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන අපේ ස්කේල් එකේ yes මෙතන ක්‍රොස් වෙලා පාලට ගිහිල්ලා තියෙනවා නේ. නමුත් ඩිස්ප්ලේස් වෙලා නැහැ කිසිම කැන්ඩල් එකක්. ඒ නිසා අපිට මෙතන බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් හැදිලත් නැහැ. MSS එක BOS එක මේවා ඉතින් බලාගෙන ඉන්න වෙන්නේ. මේ දෙක හැදෙනකම්. හරි. අපි බලාගෙන ඉමු මේ මොකද්ද වෙන්නේ කියලා. මම time to time මේකේ මොකක් හරි වෙනසක් වෙනකොට මම වීඩියෝ එක පෝස්ට් කරලා ආපහු මේ කරන්නම්. ඉතින් ලයිව් කරනකොට ලයිව් එක්ස්පීරියන්ස් එක හරියම වටිනවා. මේ නැවත වීඩියෝ එකට ආවා. හරි වීඩියෝ එකට එනකොට මේ හොඳට මේක හොඳට හිතට ගන්න මම මේ කියන්න යන දේ. right වීඩියෝ එකට එනකොට අපේ SL හිට් වෙලා. right අපි SL එක තිබ්බේ මෙතන මෙන්න මේ lower high එකට. right ඒතකොට ඊට වඩා පහළක් තිබුණා. නමුත් මෙතෙන්ට තිබ්බේ ටෙක්නිකලි මෙතන තිබ්බේ අපේ ට්‍රේඩ් එකට ළඟම lower high එකට. හරි ඒතකොට ඒක ක්‍රොස් වුණා කියන්නේ බොහෝ දුරට මේ high එකත් ගලවගෙන පහළට යන්න පුළුවන්. ටෙක්නිකලි එහෙමනේ දැන් මේ ගොඩාක් පහළට ඇවිල්ලා තියෙනවා. ඒතකොට අපි TP එක තිබ්බේ මෙතන තිබ්බ high එක සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට කියනවා 1 2 3 තුන්වෙනි එකට වගේ තියන්න කියලා. හොඳයි. ඒතර හරියටම මම තුන්වෙනි එක මෙතෙන්ට එන්නේ. නමුත් මෙතන ලොකු ඩිස්ප්ලේස්මන්ට් කැන්ඩල් එකකින් GBP සෙල් කරලා තියෙන්නේ මේ. හරි. ඒතර ඒක ඒ සෙල් එක කවර් වෙන්න මෙතෙන්ට ඇවිල්ලත් නේ. ඊට පස්සේ ආයෙ ගොඩක් මෙහෙට යනවා තියෙන එක TP එක රිස්ක් එකක් නිසා තමයි මෙතෙන්ට TP එක තිබ්බේ. නමුත් අද TP හිටුන්නේ නැහැ. දෙවෙනි පාරට මේ අපි කරා දැන් මං හිතන්නේ වීඩියෝස්
27ක් වගේ right ඒ 27ටම දෙවෙනි පාරට අද SL hit වුණා. දැන් TP hit වෙන ඒවා ඕගොල්ලන්ට හරි common right මම මේක අයින් කරලා දානවා. TP hit වෙන ඒවා ඕගොල්ලන්ට හරි common. හොඳයි. මෙහෙම ගියා TP hit වුණා. මොකද අපි කරපු 27න් මම හිතන්නේ 15ක් විතර TP hit වෙන්නේ ඇති. 10ක් විතර හරි. එහෙනම් අපි බලන්න ඕනේ SL hit වුණාම අපිට මොකද්ද තියෙන මානසිකව තියෙන ප්‍රෙෂර් එක සහ අනිත් එක අපේ account එක wash out වෙන්න තියෙන සම්භාවිතාව කොච්චරක්ද කියන එක. ඒතර මම මෙතන මේ delete උත් කරා. මම ඒක ආපහු type කරනවා. මොකද අද මේක අනිවාර්යෙන් ඕගොල්ලන්ට මෙතන කියලා දෙන්න ඕනේ point එකක්. අපි 10% risk එකක් තියන්න කියලා ගොඩාක් තැන්වල කතා කරනවා එහෙම කියනවා. ඇත්තට මෙහෙම 10% risk එකක් තියන්න කියන්නේ හැම account එකකින්ම 10% risk එකක් තියනවා කියන එක නෙවෙයි. maximum ඕගොල්ලන්ට උපරිම වශයෙන් තියන්න පුළුවන් risk එක 10% කියන. එහෙනම් 9 8 7 6 5 4 3 2 කියන percentages වල ඔයගොල්ලන් risk එක ගන්න තියෙන කියන්නේ risk tolerance ද risk taker කෙනෙක්ද right ඒක තමන් උපතින් අරන් ඉන්න දෙයක්. ගොඩක් විවසාවිකයෝ ඒගොල්ලෝ risk එක ගන්න exposure එකක් තියනවා. ඒගොල්ලෝ risk එක කැමති ගන්න. ඒතර කොච්චර risk එක ගන්න පුළුවන් එක්කෙනෙක් වුණත් එයාගේ risk එක තියෙන්න ඕනේ උපරිම 10% දක්වා කියන එක තමයි රීතියක් විදිහට යන්නේ. right මොකද ඒක sustainable. ඇයි මං එහෙම කියන්නේ? අපි 10%ක් නේ risk එක. ඔයාගේ trade 10ක් loss වුණොත් ඔයාගේ දාන trade 10ක්ම loss වුණොත් තමයි ඔයාගේ account එක 0 වෙන්නේ. 100 බෙදීම 10. අපි දැන් ඔයාගේ risk එක 105යි. එහෙනම් ඔයාට පුළුවන් account එක wash out වෙන්න trade 20ක් දාන්න. ඔයාගේ risk එක 101යි. මේ 100 කියන්නේ මේ ඔයාගේ capital එක මොනවත් නෙමෙයි. 100 කියන්නේ 100ට 1යි කියන්නේ 100න් 1යිනේ. ඒක 100 පාරක් loss වුණාම තමයි ඔයාගේ account එක wash out වෙන්නේ. يعني මේ වගේ අවස්ථාවල් 100ක් SL hit වෙලා. වුණොත් ඔයාගේ account එක wash out වෙලා. නැත්තම් මේ 25ක් 105ක් දානවා මේ වගේ අවස්ථාවල් 20ක් මුණ දෙන්න පුළුවන්. මෙහෙම කරනවා නම් 10% risk එකේදී ඕගොල්ලන්ට 10 පාරක් පුළුවන්. right? ඕක තමයි මෙතන තියෙන තියරි. ඊට පස්සේ මම දැන් කතා කරන්නේ කොහොමද මොකද්ද දැන් මිනිස්සු ඔක්කොම මම දැක්කිනවා මේ YouTube වල 10% risk කරන්න 10% risk කරන්න එහෙම කියනවා. මේක ගොඩක් අයට ඒක තේරෙන්නේ මොකද්ද මේ කොහොමද මොකද්ද මේ 10% risk කරනවා කියන එක කියලා. අද මම මෙතනින්ම ඒක ඕගොල්ලන්ට මම පැහැදිලි කරන්න. ඕන දැන් අපි මෙතන තියලා තියෙනවා අපේ entry point එක 1.33.07යි. හරි. පොඩි Excel එකකුත් තියෙනවා මම හදාගත්ත. අපි ඒකට යන්න ඉස්සෙල්ලා මෙතන පැහැදිලි කිරීමක් කරලා ඉමු. 1. ඒක තමයි අපේ entry point එක. මම මෙතන price mark එකක් දාගන්නම්. මම හිතන්නේ මේක මේ settings වල මොකක් කර වෙලා මම කීකියව ගන්නකොට ඒක පස්සේ හදාගමු. නැත්තම් මෙතන පෙන්නනවා. ඔන්න උතන තමයි අපේ entry point එක. 1.33.07.3යි. right 1.33.07.3යි. ඊට පස්සේ මෙතන අපේ TP එක. ඒක වැඩක් නැහැ. risk වෙන්නේ අපේ අනිත් පැත්තට ගියාමනේ. එක්කෝ buy එකක් දාලා hit වෙන්න පුළුවන් SL එක නැත්තම් sell එකක් දාලා SL එක hit වෙන්න පුළුවන්. right මම අද මේක කරන්නේ මේ දෙපාරක් SL එක hit වුණ නිසා මේ 20 ගානකට. මේක වෙනම ඉම්පෝර්ටන්ට් එකක්. ඕනම මොඩල් එකක ඕනම මොනව කරා. හරි මෙතෙන්ට මම price alert එකක් දාගන්න. හරි එතකොට
1.33.22යි. ඒක තමයි අපේ SL පොයින්ට් එක. right. ඔය දෙකේ වෙනස කීයද? ඒ ඩිෆරන්ස් එක. හරි මෙතන අපි මෙහිම හදාගෙන ඉමු ඉතින් 3න් 2ක් 1යි 7න් 2ක් 5යි පිප් 51 පිප්ස් 51 හරිද? ඒතර පිප්ස් 51ක් ගියාම තමයි ඔයාගේ ලොස් එක රෙකෝඩ් වෙන්නේ. right. හිතන්න ඔයා එතකොට මේක තීරණය වෙන්නේ ඔයා දාන ලොට් සයිස් එකෙන්. හරිද? එතකොට මෙතනට වැදගත් ඊළඟ එක තමයි ලොට් සයිස් එක. right. අපි හිතමු ලොට් සයිස් එක එකෙන් දැම්මා කියලා. එහෙනම් ඔයා මේ ට්‍රේඩ් එකේදී ඩොලර් USD 51ක් ලොස්. හරිද? ඔයා හිතන්න එතකොට ඔයා USD 51ක් ලොස් වෙලා ඔයාගේ account එකේ තියෙන්නේ equity එක. equity එකෙන් trade කරන්න පුළුවන් ප්‍රමාණය. දාපු capital එක නෙමෙයි. equity එක 100යි කියලා. අපි මේක 50 කියලා ගමු හිතමු loss වෙච්ච USD ප්‍රමාණය. එහෙනම් ඔයාගේ risk එක කීයකින් ඔයා අරගෙනද? 150ක් ඔයා account එක risk කරලා තියෙනවා. right. 50ක් account එක risk කරලා තියෙනවා. ඔයා 51ක් loss වෙන්නේ. ඒතර ඒක ඉතා විශාල ගාණක්. right. ඒක ඉතා විශාල ගාණක්. මේ මම සරලව ඕගොල්ලන්ට කිව්වේ. දැන් අපි යන් අර Excel එකට. එතකොට අපි බලන්න ඕනේ මම Excel එකට යන්න ඉස්සෙල්ලා ආයෙත් කියන්න. අපි බලන්න ඕනේ අපි මේ setup එක මෙහෙම හදලා Excel එකත් මෙතෙන්ට හදනවා දැන්. අපි එහෙමනේ කරන්නේ. මම මේක setup එකයි කරන්නේ. ඔන්න දැන් අපි මෙතෙන්ට entry එන්නේ. right. අපි ගන්නවා දැන් entry. අපි හිතන්නේ දැන් මේක උඩට යයි කියලා. දානවා buy එක. buy එක දානකොට අපි SL එක තියෙනවා. SL එක තිබ්බා මෙතෙන්ට. හරි. තාම අපි entry දාලා නැහැ. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. entry දාන්න එපා මේ model එක හදා ගන්නකම්. මොකද අපි entry මොන lot size එකෙන්ද දාන්නේ කියන එක තීරණය වෙන්නේ entry point එකයි SL එකේ point එකයි අතර difference එක කොච්චරක් risk කරනවද කියන එක. maximum risk කරන්න කියන්නේ 10යි. financial theory අනුව මේ forex වල commonly use කරන්නේ ඒක. ආමයි ලොකු account තියන අය 102යි වගේ තමයි මේ risk කරන්නේ. හරි. එතකොට ඔන්න මම දැන් යනවා Excel එකට. දැන් අපිට මොකද ප්‍රශ්නේ Excel එකට යන්න? අපිට දාන්න ඕනේ lot size එක කීයද කියලා හොයාගන්න. calculator මෙතන use කරන්න බැරි නිසා මම Excel එකට යනවා. මේ මම හදාගත්ත පොඩි Excel එක. right. ඒතර අපි හිතමු equity එක තියෙන්නේ 100යි කියලා. හරි. ඔන්න එතකොට 10% risk කරනවා නම් 100න් 10ක් කියන්නේ 0.1යි. එතකොට stop loss එකේ වැදිලා ඔයා loss වෙන්න තියෙන්න ඕනේ එහෙනම් account එකෙන් 10යි. නෝක උතන පැහැදිලි කරගන්න ඕනේ ආපහු. 10% ඔයා risk කරනවා නම් ඔයාට lot size එක දාන්න ඕනේ. මේක ඩෙසිමල් ගාන වැඩි කරන්න. 0.1යි 0.1 right. 0.1 කියන්නේ ඒතකොට 10% risk එක. හරි maximum. එහෙනම් ඔයාට එතකොට stop loss එකේ වැදුනට පස්සේ ඔයා loss වෙන්නේ 10%යි. ඔන්න අපි හිතමු දැන් stop loss එකේ වැදුනා. ඊට පස්සේ ඔයාගේ ඉතුරු වෙනවා 10ක් දැන් loss වුණාට පස්සේ මේ 90ක් ආයි account එකේ. ඉතුරු වෙනවා. දැන් ඔයාගේ trades තුත් නැහැ මොකුත් නැහැ loss එක වැදුනා 90යි. right. අන්න ඒක තමයි එතෙන්ට එනකන් තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා entry level එක. අපි කීයද entry point එක 1.133.73 133.73 මේ ඩෙසිමල් ලයින් කරලා ගන්න SL එක අපි මෙතන තියලා තියෙනවා 133.22
right. එතකොට අපේ ඩිෆරන්ස් එක එනවා අර කිව්ව 51. එතන -51 කියන්නේ මම උඩ එකෙන් යට එකයි අඩු කරලා නිසා ඒක අනිත් පැත්තට හදාගන්න. ඉස්සෙල්ලා යට එකෙන් උඩ එක අඩු කරලා තිබ්බ නිසා. හරි. එතකොට ඩිෆරන්ස් එක 51ක්. ඒ කියන්නේ අපේ ලොස් එකේ එකෙන් දැම්මනම් 51ක් මේ පිප්ස් ආ. එතන ඩිෆරන්ස් එක කියන්නේ පිප්ස් ඩොලර් එහෙම නෙමෙයි. පිප්ස්. එතකොට අපේ ලොට් සයිස් එක ඔටෝමැටිකලිම අපේ SL එකෙන් අපිට ගන්න තියෙන රිස්ක් එක 100 ඒ කියන්නේ 10%කින් රිස්ක් කළොත් අපට ලොස් වෙන්න පුළුවන් උපරිමය ඩොලර් 10යි. ඩොලර් 10ක් නම් අපිට ලොස් වෙන්නේ පිප්ස් තියෙනවා 51ක් ස්ටොප් ලොස් එකේ වදින්න. එහෙනම් අපිට ලොස් වෙන්න තියෙන්නේ ඩොලර් 10 නම් අපි මොකද කරන්නේ ඩොලර් 10 බෙදනවා 51කින්. එතකොට අපිට එනවා දාන්න ඕන ලොට් සයිස් එක. හරි. මම මේක වටේපුවාම 0.2 තමයි ඔය ට්‍රේඩ් එකේ අද කරපු ට්‍රේඩ් එකේ ලොට් සයිස් එක දාන්න ඕන. හරි. ඒතර 0.2 ඔයා දාපුවාම පිප්ස් 51ක් ලොස් වුණාම ඔන්න බලන්න ඔයාට USD ගාන එතකොට හම්බෙනවා. නං හරියටම ලොස් එක USD 10යි. right ලොස් එක USD 10යි. දැන් ඔයා මේක පැහැදිලිව මේ තේරුම් ගන්න ඕනේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. මේක හරියම ඉම්පෝටන්ට් එකක්. ඒතකොට මේ වගේ වාට 10 පාරක් ලොස්ම වෙන්න පුළුවන් account එක ඔස් අවුට් වෙලා යන්න 10% තියාගෙන ගිය. right ඔන්න ඕක තමයි මේ risk management එක අපි forex වල තියෙන. right forex trading කරනකොට අපිට කරන්න තියෙන risk management එක. loss එක කියන එක තමයි risk එක. ඒ වගේම අපිට manage කරන්න පුළුවන් profit එකත්. ඒක මම වෙනම එකකින් උගන්වන්නම් වෙනම lesson එකකින්. මොකද අපි හිතමු මේක ඇවිල්ලා yield එක සම්බන්ධ ප්‍රශ්නයක්. ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් වල තියෙන ෆයිනෑන්ෂියල් ඉන්ස්ට්‍රුමන්ට් ඉන්වෙස්ට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂියල් විහිකල්ස් කියලා. ඒකට කියන්නේ. විහිකල්ස් කියන්නේ වාහන නෙමෙයි ඉන්ස්ට්‍රුමන්ට්ස්. ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් වලදී අපිට පුළුවන් සෙන්සිටිවිටි ඇනලිසිස් වලදී අපිට ගොඩක් බලන්න පුළුවන් මේක ටිකක් ඇඩ්වාන්ස්. ඒක පස්සේ මම කියලා දෙන්නම් පොඩ්ඩ ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් තියරි වල සෙන්සිටිවිටි ඇනලිසිස් වලින් අපිට පුළුවන් අපේ yield එක expected yield එක calculate කරගන්න පුළුවන් risk factor එකක් calculate කරගෙන right ආසාය මේ risk factor එක කොහොමද calculate කරන්නේ ඒවා YouTube වල ගහලා හොයන්න ගන්න. එතකොට අපි මේ risk factor එකෙන් අපි ගන්න risk එකට premium එකක් දීලා අපි ඒකෙන් කොච්චර yield එකක් expect කරනවද කියලා බලලා අපිට පුළුවන් මෙන්න මේ risk එක ගන්න risk එක තව වැඩි කරන්න 11 12 15 20 වැඩි කරගන්න පුළුවන් right ඒවා තනිකර ඇඩ්වාන්ස් ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් වල තියරි. ඒ රිස්ක් එක වැඩි කර ගන්නකොට හිතන්න එපා මෙතන ලොස් එකත් වැඩි වෙනවා කියලා. ඒක ලොස් එක වැඩි වෙනවා ඉස්සෙල් හිට උනාම. නමුත් අර අතන yield එකේ දැන් උදාහරණයක් හැටියට ඔයා හිතන්නකෝ 10 පාරක් ඔයාගේ මෙතන ප්‍රොෆිට්ම වුණා 10 පාරක්ම. එතකොට ඔයාගේ ඉක්විටි එක 10 පාරක්ම වැඩි වෙනවනේ. ඒ දාපු ලොට් සයිස් එකෙන් සහ ගත්ත රිස්ක් එකෙන් ලොට් සයිස් එකට ගන්න අපි රිස්ක් එකනේ. එතකොට ඒකෙන් ඔයාගේ ඉක්විටි එක වැඩි වෙලානේ තියෙන්නේ. ඒ වැඩි වෙච්ච ඉක්විටි එක අපිට පුළුවන් ආපහු රිස්ක් කරන්න රිස්ක් එක වැඩි කරලා. එතකොට මේ SL එක වැදුනට ලොස් එකක් හැදෙනවා වැඩිපුර. නමුත් අපිට මේ ලොස් එක එතකොට ලොස් එකට ඇඩ් වෙලා තියෙනවා ඇකියුමුලේටඩ් වෙච්ච ටේක් ප්‍රොෆිට් එකෙන් ගත්ත ප්‍රොෆිට් එකක්. right ඒක එච්චර වැඩි හිතන්න යන්න එපා. අපි පොඩ්ඩ ඒ ටික ඉගෙන ගමු. දැනට ඕගොල්ලන් ඉම්පෝටන්ට් කතන්දරේ තමයි අර SL මේ මේකේ තියෙන ටික. ඒක හරියම ඉම්පෝටන්ට් එකක්. right ඒක නිසා අද ස්පෙෂලි මට උගන්වන්න ඕනේ මෙතන මේ ලොස් වෙලා මේක නෙමෙයි. මේක ෆයිනෑන්ෂියල් මාකට් එක ඕන මාකට් එකක වෙන්න පුළුවන් දෙයක්. ඕගොල්ලෝ අද අලවගා කරලා මුළු ගොවිය ඔක්කොම අලවගා කරොත් එහෙම විල්දපොල්ට ගොවිය ඔක්කොම එකට අස්සන්න ආපුවාම අලට එකක්ව විකුණ ගන්න හම්බෙන්නේ නිකන් දීලා ඉන්න වෙන්නේ. ඒ ඕනම තැනක තියෙන එකක් ඉතින්. මෙහෙම දෙයක් මේ වගේ මොඩල් එකක වෙනවා කියන එක අරුමයක් නෙමෙයි. අරුමේ තමයි මේ වගේ මොඩල් එකක 20ක් අපි දවස් කරොත් දවස් 15ක් ලොස් වෙලා හරි 5ක් 6ක් 7ක් 8ක් ලොස් SL වදිනවා නම් ඒ වගේ මොඩල් එකක් අපි අතහැරලා දාන්න ඕනේ. අපි මේ දවස් 90ක් දැන් මේ කරලා බලන්න මේක අතහැරලා දානවද කරනවද ජොබ් එකකින් අයින් වෙනවද කතන්දර ගොඩාක් එක්ක රයිට්. ඒතර අද මම මේක උගන්වන්න හේතුව තමයි ඔන්න ඕක. අද මම මේකේ ටොපික් එක දාන්නෙත් ඔන්න ඕක. මේ
ඒ නිසා අපි ආපහු හෙට බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් මම දැනට මේක නතර කරනවා. ජය වේවා ගයිස්.